ආයිබෝවන් ළමයි. Excuse me sir. A-level classes නම් එහා පැත්තේ. මම විතරක් අර විදිහට පේනවද? නෑදුව මම කිව්වේ A-level classes එහා පැත්තේ කියලා. සර් මම සුපුන් බණ්ඩාරගේ අම්මා. සුපුන් බණ්ඩාරගේ අම්මා. සුපුන්. සුපුන්ට උනේ හැදිලා ගෙදර. ඉතින් මේ ශිෂ්‍යත ක්ලාස් එක කට් කරගන්නත් බෑනේ. ඒක නිසා මම ක්ලාස් එකට ආවා. සර් මම පිටිපස්සේ ඉඳ ගන්නවා. නෑ පොඩ්ඩක් ඉන්න. දුව යන්න පිටිපස්සට. යන්න වාඩි. කමන්නේ. Thank you. නම එහෙම මොකක්ද දන්නේ නැහැ. මම කුෂි. කබි කුෂි කබි හම්ද? කුෂි බණ්ඩාර. එහෙනම් කුෂි අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. අද අපේ අලුත් පාඩම තනි පද. තනි පද. ඔව්. මම කියන වාක්‍යවල තනි පදය කියන්න ඕන. තේරුණාද? කිරි බී වැඩෙන්න. පූසා. මම කිව්වේ කිරි බී වැඩෙන. පූසා. හරි බල්ලා. තනි පදයක් නෙමෙයි පූසා. බල්ලා කිරි බී වැඩෙන සතෙක් තමයි. කියන්න බලන්න පුතාලා කියන්න. සීරපායි. අන්න හරි. සීරපායි. නැතුව. අනේ සර් මම නම් ඉන්න සතෙක් ගැන අහලා නැහැ. මම හිතන්නේ පිටරට සතෙක් ඉන්නද නේද? හරි කුෂි. ලංකාවේ ඉන්න සත්තු ගැන මම දන්නවා හොඳට. හරි කුෂි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඇඳුම් මසන්නාට කියන තනි පදය මොකද්ද? ලලිත්. ඇඳුම් මසන්නේ සන්නාලියා. කවුද සර්? සන්නාලියා කියන්නේ කුෂි ඇඳුම් මසන එකමයි කරන්නේ. ආයෙත් දෙන්නදී මාන්නේ. ඇත්තටම සුපුරුණා යන්නේ. වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? සර් මේ කුකරි ක්ලාස් එක උඩ තට්ටේ වම් අත පැත්තට යන්න. නෑ. මං ආවේ කුකර් ක්ලාස් නෙමෙයි. එහෙමද? ඔයා කවුද? මම මේ ඉස්සරහට අම්මා පිටකලා. විසකලා කොහෙද? අයියා මේක ඉස්සර වැඩි එයා ගියා අද ටූර්නමන්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ට ස්විමින්. එයාගේ තාත්තත් එක්ක එයා ගියා මේ පාර්කියට. ක්ලාස් එකක් කරන්න හොඳ නැහැ ශිෂ්‍යත්ව පාර්ටි. ඒකයි මම මෙතනට ආවා. එහෙනම් පොඩ්ඩක් අර පැත්තට ගිහලා වාඩි වෙන්න පිටිපස්සට ගිහලා. එතනයි අන්තිමට වාඩි වෙන්නේ. මම මෙහෙන් වාඩි නෑ මේ ළමයා පන්තියට ආව ඉස්සෙල්ලා. එයා ඉස්තන ඉදිද්දෙන් ඔයා ගිහලා පිටිපස්සේ වාඩි වෙන්න. මේ සර් විකාර කතා කරනවා. මං එහෙම නෑ මේ ළමයා. එහාට නෑ උතන ඕනේ. හරි දැන් අහන්න සර්. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඕන ප්‍රශ්න. වනේ සැරිසරන තනි පදය මොකක්ද? අයියෝ වනේ සැරිසරන තනි පදය? තනි පදය සතා. මුවා නෙමෙයි. වනේ සැරිසරන වනචාරි. ඔන්න සරට වැරදුනා. වනචාරින්නේ වනේ නෙමෙයි. අනේ අම්මේ දැන් මේ බස් එකේ එනකොට වනචරේ ඉන්නවා. හේතුව දාලා ඉතුසල්ලි දෙන්න ගියාම ඇහ ගහනවා. ඕම් තමයි වරක. සර් කියන්නේ දැන් අපි කඩේකට ගිහලා බඩුවක් ගන්න ගියාම ඉතුසල්ලි දෙන්නේ නැහැ. උන් සර් මේ දෙනකොට අත මෙතන. අනේ උන් තමයි වනචරේ කියන්නේ. මම නම් කියන්නේ බස්සේ ඉන්න වනචාර. කලබල වෙන්න එපා. එහෙනම් අපි ලියාගන්නද පොතේ බසේ ඇසිරෙන්නේ වනචාරින් කියලා. එපා පුතා. වඩි. හරි. කලබල වෙන්න එපා. අපි දැන් අලුත් ප්‍රශ්නයකට යන්න. හරි? දුරකථනය සොයාගත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල්. එතකොට රූපවාහිනිය සොයාගත්තේ කවුද? හරි. එහෙනම් විකලා කියන්න බලන්න රේසරය සොයාගත්තේ කවුද? අපේ මහත්තයා. ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ සර් අද උදේ ඉඳන් ඔය මිනිහා මාවා දුවලා කන්න හැදුවා. රේසර නැතිලාද? අන්තිමට එයාම හොයාගත්ත ලිකලට ටික. අයියෝ අම්මේ රේසරය සොයාගත්තේ කීසිසි කියලා. අනේ සර් එහෙනම් අපේ මේ මිනිහට කලින් වෙන මිනිහෙක් වගේ ඔය වෙන තාත්තා කෙනෙක් වෙන්නද අපේ ළමයා කෙනෙක්. අම්මා මොන ලෝකෙ කිව්වද මන්ද? මේක ක්ලාස් එක.
එකේ මම යූසි එකට යූසි ලෝරියා බලන්න. ලෝරියා හංගලා එළියට දාපු. මොකද අපේ තාත්තගේ මූණ නිකන් සංඥකම්ම බෑන්න වගේ වෙලා. තාත්තෝ ජොන්සිනා තුනා මෙහෙමනේ. මෙයාට වනේ. කෙලින් බලහන් මූණ දිහා. මොකද තාත්ති නිකන් ලැට්ටක ඉබ්බදාලා යතුරු නැති වෙලා තියෙන වෙලාවට අර බඩේලි යන්න බෙප්පි මොනුස්සගේ වගේ මූණ හැදිලා. මේ ජොන්සිනා තුනා තව ගැහුවේ නෑ මම. ගැහුවේ නෑ. මට කියපන් උඹ ගිය සෙනසුරාදා කොහෙද ගියේ? සෙනසුරාදා තාත්තා මම ගියේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් පන්ති. කම්පියුටර් හાર્ඩ්වෙයාර් පන්ති. හරි. දැන් එතකොට උඹ අර ගල්බොරැල්ලේ හන්දියේ අඩෝ පික්චර් හෝල් එකට කෙල්ලෙක් ඇදගෙන රින්ගුවේ ඒ කම්පියුටර් සොෆ්ට්වෙයාර් කෝස් එකකට. වැඩේ තාත්තට නෝන්ඩි වෙලා. තාත්තට කවුද කිව්වේ මම ගැල්ලමෙක් එක්ක පික්චර් හෝල් ගියා කියලා? කවුරු කිව්වේ නෑ මමයි ඇසින් දුටු සාක්ෂිය. එතකොට තාත්තා කවුද මේ නඩුවේ? තාත්තා කවුද එතකොට? මම නඩුකාරයා. එතකොට සාක්ෂිකාරයා කවුද? සාක්ෂිකාරයාත් මමයි නඩුව දැම්මෙත් මමයි. මොකක්ද තාත්තේ කාරිය අසාධාරණයිනේ. මොකද අහදාන්නේ? තාත්තමයි නඩුකාරයා. තාත්තමයි සාක්ෂිකාරයා. තාත්තමයි පැමිණිලිකාරයා. මොකද තාත්තෝ ඒක අසාධාරණයිනේ. එහෙනම් තාත්තෝ ඒක මම වැඩකාරයෙක් වෙන්නකෝ. එතකොට ප්‍රශ්න ඉවරයිනේ. අයියෝ. මේ මට කියපන් මෙන්න මෙච්චරයි පුතේ මට දැනගන්න ඕනේ. උඹ ගල්බොරැල්ලේ අඩෝ පික්චර් හෝල් එකට පන්තිකත් කොල්ල රින්ගුවේ. එච්චරද? ඉතින් ඔය බලන්නකෝ තාත්තේ ඒක වෙනම නඩුවන්නේ තාත්තේ ඒක මේකට අදාළ නෑනේ. තාත්තේ මේ මතීජ කිව්ව මේ ගහන හදාගෙන ඉන්න කියලා තාත්තගෙන් අහලා. තාත්තේ මට කරුණා කරලා කියන්න තාත්තේ වර්ෂාපතනේ අඟල් 8ක් වූ ඝන තහඩුවක වසා ඇති කළු කපුටා සුදුය. උගේ හොටින් කිලෝග්‍රෑම් 1.5 හැංගීම් බරව නාද කරන විට 2πr සමානයි. මේ නවත්තහන්. තපන්කෝ. කළු කපුටා සුදු පැහැතිය දෙන්නම් උඹට. කල්යාණිය මංගලං. මොකද මිනිස්සු මේ බෙරියුන් දෙන්නේ? මයි පුතාගේ අම්මා මයි පුතා මුකුත් වැරද්දක් කළේ නෑ නේද මගේ සුදු පුතා? මේ මගේ සුදු අම්මා. නෑ පුතා මුකුත් කළේ නෑ. මෝ ගිය සෙනසුරාදා ගල්බොරැල්ලේ අඩෝ පික්චර් හෝල් එකට කෙල්ලෙක් එක රින්ගලා. ඔන්න පුතයා. කියන බරු. අනේ මගේ ෂෝක් පුතා. මොකක්ද? අනේ මේ මිනිස්සයෝ කසාද බැඳලා අවුරුදු 23ක් වෙන්නාව ඔහෙට පුළුවන් වුණාද තාම මාව එක දවසක් පික්චර් එකකට ගෙනියන්න? මගේ කොල්ලනම් ඌට පුළුවන් හැටියට යුතුයකම් ඉෂ්ට කරනවා නේද මගේ සුදු පුතේ? ඔව් මගේ සුදු අම්මා. මගේ පුතා කියන්න පුතා පික්චර් එක බලන්න ගිහලා ටිකට් ගත්තේ කෙල්ල නේද පුතේ? කොහෙද එළදෙන්නේ පික්චර් හෝල් එක කෙල්ලෙකුයි කොල්ලෙකුයි පික්චර් බලන්න ගියාම කෙල්ල ටිකට් ගන්නේ. කෙල්ල නෙමෙයි කොල්ලයි ගන්නේ. දැන් මම කෙල්ලත් එක ගියලා මම ටිකට් මම කිව්වේ නේ. ඔය කවටද ටිකට් ගත්තේ? තමයි කාර්ලා ටිකට් ගත්තේ ඔබ කෙල්ල අන්න එක මට කියන්නේ. හරි. අද සරු රාත්‍රිය පට්ටවලියක් යනවා. ඈ? ඔබ කාටද ටිකට් ගත්තේ? මේ වල. තාත්තේ මගේ නඩුව නම් අහන්නේ තාත්තේ. මගේ නඩුව නම් අහක කිය දැන් තාත්තගේ නඩුවට තාත්තම උත්තර වදින්නේ. ඔය කාටද ටිකට් තාත්තේ නඩුව අහන්නේ වෙනතුව තාත්තගේ නඩුව හම්බ වෙනුනේ.
මමද දන්නේ නෑනේ. මම කොහොමද මන් දන්නේ? ඔව් ඉතින් තමුස දන්නේ එකයිනේ. ඇයි ඔබට කට ගෙදර ගෙනියන්න ඕනේද? ඒ තමුස මට මක් කරන්නද? පාරේට දෙන්න. ඕ වල්කල් මොකද මේ ඔලිම්පික් වලට දුවනවද? නෑ මං ගියා මගේ හේන ගිනි තියන්න. රටකින් තියන්න රෙවේනේ. රට ගිනි තියන්න මං ජරා දේශපාලනඥයෙක් නෙවෙයි. මං නියම පුරක්. අයියේ මේ පැත්තේ ඉන්නවද මේ වෙද මහත්තයෙක්? වෙද මහත්තයෙක්? ඔව් මේ බඩේ අමාරු වලට බෙහෙත් කරන. ඉන්න. සුදු මහත්තයෙක් ඉන්නවා. ඔව්. ගෙදරින් කෑවොත් බඩේ ලෙඩේ. කාටද? මේ අපේ මහත්තයාට ගෙදරින් කෑම විතරයි. හැබැයි පිටින් කෑම නෑ. මටත් ඔය ලෙඩේ තිබුණා. හරිද? ඔකට මං තියනවා කෙමක්. අනේ මොකක්ද අයියා අපිටත් කියන්නකෝ. එකම කෙමේ තමයි පවුල ඩිවෝස් කරලා කඩෙන් කන එක. හරි? එනම යනවා. රයිට් හරි. ඕකේ. ඒයි! දීරාලයක් එනවනේ. ප්‍රශ්නයක් එනවා. කුඩේ ගෙඩි ගන්නවා නේ. අත පිටේ. බිම ගහන්න බිම ගහ. අයියෝ කුඩයක් නෙමෙයි යන්න බෑ. මදයි අර මිනිහත් එක්ක කතා කරන්න ගිහිල්ලා 350 කුඩෙත් ඉවරයි. කිකිලි එන්නකෝ එන්නකෝ කිකි ආරද බං ඔය හෙන්කම් කියන්නේ අපේ කිකිලි ඈ කිකිලි කිකිලිට කතා කරහන් කිකිලි කියලා හෙන් කියන්නේ මොකද්ද බං? අර යා ගෙදර ලන්ච් කට්ටිය ගෙදර කුකුලෙක් එක්ක යාළුවා දැන් ඌත් ඉංග්‍රීසි වලට හුරු වෙලා. එහෙමද? අවේ පිටර දානවා තැඹිලි ගහේ ඉඳලා මෙන්න රතු පාටයි. ග්‍රීස් මේින්ද තැඹිලි බීලා දානවා ඇති. එන්න බා ස්වාවදී. අවින්න. මේ වෙදමාත්තේ මේ පැත්තේ. මම මේ ආවේ බොනියෝ උඹෙන් උදව්වක් කියලා ගන්න කියලා. උදල්ලක් අයියෝ. මේ හොඳ මිටක් තියෙන. ගොන්න ආම්බෝ උදැල්ලක් නෙමෙයි උදව්වක්. ඉතින් මොකක්ද උදව්ව? මේ මට තියෙනවා නම් බොනියෝ මේ දීපංකෝ මේ අලුත් මුට්ටියක් නෑඹුල් මුට්ටිය බේට් ටිකක් තියෙනවා තම්බ ගන්න ලෙඩෙකුට. අලුත් මුට්ටිය. දෙන්නංකෝ. මේ තියෙන්නේ. මමත් මේ නෑඹුල් සුය පැතු. බඹුරු නුඹ නාඩං. බඹුරු අල්ලන්න ගෙනාවේ. තාම හිල් කරලා නෑ. හොඳයි හිල් නොකරපු එක. හරි. මං එන්නම් එහෙනම්. එදමාත්‍යා. මේ මුට්ටිය ගන්න පුළුවන්ද? මොකද්ද බල ඇහුවේ? මුට්ටිය. මුට්ටිය. මම මේ උඹට කියන්න හිටියේ. උඹ හරි වාසනාවන්තයි බොනියෝ. ඇයි? උඹ හරි වාසනාවන්ත කොල්ලෙක්. මොකද? උඹේ මුට්ටිය. උඹේ මුට්ටිය. පැටව් ගැහුවා. අම්මා! මේ මුට්ටිය පැටව් ගැහුවා. මුට්ටි පැටව ගන්නවද? නැතුව මේ ගහකොළ සතා සිව්පාව වගේම මේ පණ නැති කියලා කිව්වට මේවා පණ තියෙන ඒවා. ඒ කියන්නේ ඔක්කොටම පණ තියෙනවා. පණ තියෙනවා අර ඉන්නේ පැටිය. මේ මුට්ටියට පණ තියෙනවා. තියෙනවනේ එන්න. අම්මගේ අම්මා. බලාගෙන පරිස්සමෙන්. අම්මා. ඔය ඉන්නේ පැටිය. පැටිය මම වගේමයි නේ. උඹ වගේ නෙමෙයි මුට්ටිය වගේ. ඒ උනාට මගේ මුට්ටිය කුකුල්ලාන්නේ. ඉතින් බල මේ පැටියෙක් එළියට එනකොට පිපිරෙනවා තමයි. අම්මේ මං ගිහලා ගෙදර ගිහලා හොඳ නැකතක් බලලා හොඳ නමක් දරා පොනි සිස්ටර්ස් කියලා. හොඳයි. අනේ මේ මං මේ පොඩි එකාට මොනවාරි හදලා දෙන්න මට දෙනවද ඇතිලියක්. මොකක්? ඇතිලියක්. මං දඩමස් කරලා තියෙන්නේ. මේ හරි මම බොට මේක දෙන්නම් රජෝ. හැබැයි මේ අපේ කිරිකිත්ත මට මේ පරම්පරාවෙන් රැක ගන්න කියලා දීපු මුට්ටිය. උඟක් වයස ඇති. වයසයි කියන්නේ හත්මුතු පරම්පරාවම මේකෙන් තමයි ඖෂධ තැම්මුවේ. පණ තියෙනවා. ඇහෙන තේරෙනවා. පරිස්සම් කරන්න ඕනේ. පණ තියෙනවනේ. ඔව්. පණ තියෙනවනේ. ඔව්. පරිස්සම් කරන්න ඕනේ නේ. අනිවාර්යෙන්. ගිලෙන්න. මගේ හොඳ මුට්ටිය බිඳලා සවාධර්මයට පණ තියෙනවා කියලා පොඩි මුට්ටියක් තියලා මට මේ ජරා ඇතිලිය දුන්නා. ඌ කොහෙද මාව තම්බන්නේ? ඕක කරුත් අම්මගේ අම්මා. එදා එනවා මුට්ටිය බිඳුනා.
මේ බොනිය මේ මොකෝබ ගුණේ මේ මගේ ඇතිලියදී මේ ලෙඩ්ඩු වගේක් ඇවිල්ලා බෙහෙත් ටිකක් හදන්න. මගේ ඇතිලිය දීපන්. අනේ වෙදමාත්‍යෝ මොකද බලා උනේ මගේ ඇතිලියදී මේ බෙහෙත් ටිකක් අපරන්න යන්න. වෙදමාත්‍යෝ මම කොහොමද මේක කියන්නේ වෙදමාත්‍යෝ මොකද්ද බල කියන එක තේරෙන්න කියහන්කෝ. වෙදමාත්‍යෝ කොහොමද සතාසේ පාන විතරක් නෙවෙයි ගාකොලට පණ තියෙනවා කියලා. ඔව් මා කීවා ගාකල වලට පණ තියෙනවා කියලා හැබෑව. මගේ ඇතලියත් පැටියෙක් ගැහුවා කියලා කිව්වා නේද? ඔව් මා කීවා. ඊට පස්සේ මගේ පැටියා ළඟට වෙදමාත්‍යගේ ඇතලියක් දිනවලේ. ඔව් පරම්පරාගත ඇතිලිය මම බොට දුන්නානේ. අයියෝ මට ඒක කියන්න මොකද්ද වගේ. මොකද උලේ කියපක්කෝ. ඇතිලිය රැලි පෙදිනකොට මට කෙදිවිල්ලක් ගැහුණා. ඇතිලිය දෙපැත්තෙන් ඌ ගාලා කඳුළු. ඔව් ඇතිලිය පණ ඇද කියනවා. මම පරම්පරා ගානක් අර ඩැනි වෙදමාත්‍යගේ පරම්පරාවේ හිටියා. මට සතපාක සැලකිල්ලක් නෑ. හොඳට ලස්සනට මගේ උස්ම ටික අරිනවා කියලා. ඇතිලියට පණ තිබුණා නේද? ඇතිලියට පණ තිබුණා නේද? තිබුණා. මගේ ඇතිලියට නෙවෙයි. වෙදමාත්‍යගේ ඇතිලියට පණ තිබුණා. මගේ මුට්ටිය පැටියෙක් හම්බෙන්න පැන්නා නේද? පැනලා. එතකොට පණ තිබුණා නේද? මුදලාලිගේ වෙදමාත්‍යගේ ඇතිලිය පණ ගියා. आटक नाटक